1947 අගෝස්තු 15 වෙනිදා ඉන්දියාව බටහිර ජාතීන්ගෙන් නිදහස ලැබුවා. නිදහසින් පසු ඉන්දියාවේ පොදු ප්‍රවාහන සේවය ආශ්‍රිතව ගැටලු ගණනාවක් නිර්මාණය වීමට පටන් ගත්තා. වර්ෂ 1853 දී පොදු ප්‍රවාහන සේවයක් වශයෙන් ඉන්දියාවේ ප්‍රථම දුම්රිය සේවය ආරම්භ කළ බවට තොරතුරු සඳහන් වෙනවා. නමුත් ඉන්දියාව යනු ලෝකයේ වැඩිම ජනගහනයක් වාසය කරනු ලබන රටක් නිසාම පොදු ප්‍රවාහන සේවය සඳහා යොදාගෙන තිබූ මෙම ක්‍රමවේද ප්‍රමාණවත් වුණේ නැහැ. ඇතැම් අවස්ථාවලදී දුර බැහැර ගම්බද ප්‍රදේශවලට ගමන් කරන මගීන්ට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ නිසා නිදහසින් පසු ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජවහර්ලාල් නේරු මහතා තේරීපත් වීමත් සමග නේරු ප්‍රමුඛ රජයේ අවධානය මෙම ප්‍රවාහන ගැටලු කෙරෙහි යොමු වුණා. ප්‍රධාන වශයෙන්ම එම රජයේ අවධානය යොමු වෙලා තිබුණේ පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය බස් රථ තම රට තුලම නිෂ්පාදනය කරමින් වියදම අවම කර ගැනීමයි. ඒ වගේම නව කර්මාන්තශාලා ආරම්භ කිරීම මගින් නව රැකියා අවස්ථා රට තුලම උත්පාදනය කළ හැකි බව ඔවුන්ට පෙනී ගියා. ඒ අනුව ඉන්දියාවේ කාර්මික අංශයේ නව ව්‍යවසායකයන් සොයා යමින් ඔවුන්ට නොමදව රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන්ව දිරිමත් කිරීමට ඉන්දියානු රජය පියවර ගත්තා. මේ අවධියේ ඉන්දියාවේ දක්ෂ කර්මාන්තකරුවෙකු වුණ රඝුනන්දන් සරන් නම් පුද්ගලයා විසින් වර්ෂ 1948 දී අශෝක් මෝටර්ස් නමින් නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. මෙම අශෝක් මෝටර්ස් සමාගම වෙත රජයේ අනුග්‍රහය ලැබීමෙන් පසු එංගලන්තයේ ඔස්ටින් මෝටර් රථ සමාගම සමග ඒකාබද්ධව මෝටර් රථ 11 කර නිෂ්පාදනය කිරීමේ සමාගමක් වශයෙන් ස්ථාපිත කෙරුණා. නමුත් ඉන්දියාවේ ප්‍රථම මෝටර් රථ සමාගම බිහිවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීමයි. වර්ෂ 1942 දී ස්ථාපිත කළ එම සමාගම හින්දුස්තාන් මෝටර්ස් නමින් හැඳින්වුවා. කෙසේ වෙතත් අශෝක් මෝටර්ස් සමාගම එංගලන්තයේ ඔස්ටින් සමාගම සමග ඒකාබද්ධව මෝටර් රථ 11 කිරීමේ සමාගමක් වශයෙන් වර්ෂ 1948 දී ඉන්දියාවේ චෙන්නයිහි ස්ථාපිත කරනු ලැබුවා. මේ රූපයෙන් දැක්වෙන්නේ එලෙස නිෂ්පාදනය කළ අශෝක් මෝටර්ස් ඔස්ටින් මෝටර් රථයක රූපයක්. අශෝක් යන නම සෑදී තිබෙන්නේ අශෝක යන සංස්කෘතික වචනයෙන් වන අතර එහි තේරුම වන්නේ දුකින් තොරව හෝ සතුට ගෙන දෙන යන අදහසයි. ඒ වගේම සුප්‍රසිද්ධ ඉන්දියානු අධිරාජ්‍යයකගේ නම වූයේද අශෝකයි. මේ නිසා මෙම සමාගමට අශෝක් ලෙස නම් තැබූ බවට සඳහන් වෙනවා. නමුත් මෙම නම යෙදීම සම්බන්ධව තවත් මතයක් තියෙනවා. ඉන්දියානු බහුජාතික සමාගමක් වන හින්දුජා සමූහයේ ප්‍රධානියා වන අශෝක් හින්දුජාට උපහාරයක් වශයෙන් මෙම නම භාවිතා කළ බවත් අශෝක් මෝටර්ස් සමාගමේ නිර්මාතෘක පුත්‍රයා වන අශෝක් සරන්ගේ නමින් මෙම සමාගම නම් කළ බවත් තවත් මතයක් වෙනවා. කෙසේ වෙතත් වර්ෂ 1954 දී අශෝක් මෝටර්ස් සමාගම විසින් බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන බ්‍රිටිෂ් ලේලන්ඩ් සමාගම සමග ගිවිසුම්ගත වීමත් එක්ක එතැන් පටන් ඉන්දියාවේ අශෝක් මෝටර්ස් සමාගම අශෝක් ලේලන්ඩ් සමාගම වශයෙන් සමාගමේ නම වෙනස් වුණා. ඉන් අනතුරුව මෙම සමාගම යුරෝපීය තාක්ෂණය භාවිතා කරමින් නව වාහන නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ඒ අනුව වර්ෂ 1954 දී අශෝක් ලේලන්ඩ් සමාගම විසින් පළමු වරට නිෂ්පාදනය කරනු ලැබූ වාහනය වන්නේ මෙම රූපයේ දැක්වෙන ලේලන්ඩ් කොමට් යන ට්‍රක් රථ මාදිලියයි. ඉන් අනතුරුව අශෝක් ලේලන්ඩ් සමාගම විසින් මෙම රූපවල දැක්වන ආකාරයේ සැහැල්ලු බස් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. ලේලන්ඩ් කොමට් බස් නමින් මේවා හඳුන්වනු ලැබුවා. සිලින්ඩර් 6ක ඩීසල් එන්ජිමක් මගින් බලගැන්වෙන මෙම බස් රථ මාදිලිවල ආසන 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සවි කර තිබුණා. අශෝක් ලේලන්ඩ් සමාගම විසින් 1950 දශකයේ මුල් භාගයේදී ඉන්දියානු යුද හමුදාවේ අවශ්‍යතාවය සඳහා හමුදා ට්‍රක් රථ නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. ඒ වගේම 1960 දශකයේදී බවුසර් රථ නිෂ්පාදනය කිරීමේ කටයුතුත් මෙම සමාගම විසින් පළමු වරට ආරම්භ කළා. වර්තමානයේ වෙනකොට අශෝක් ලේලන්ඩ් සමාගම විසින් නවීන පන්නේ බස් රථ වර්ග, යුද රථ, ට්‍රක් රථ, ලයිට් කමර්ෂල් වෙහිකල් හෙවත් LCV යන කෙටි නමින් හඳුන්වන කුඩා ලොරි රථ, ඉදිකිරීම සහ අනෙකුත් කටයුතු සඳහා යොදා ගන්නා විශේෂ රථ, බවුසර් රථ සහ ජෙනරේටර් යන්ත්‍ර වැනි මාදිලි ගණනාවකින් යුක්ත නිෂ්පාදනයන් සිදු කරනු ලබනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ වාහන සඳහා වැඩි අවධානයක් යොමු කළ අශෝක් ලේලන්ඩ් සමාගම වර්තමානයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදාගත හැකි විවිධ ධාරිතාවයන්ගෙන් යුක්ත බස් රථ මාදිලි ගණනාවක් නිෂ්පාදනය කරනු ලබනවා.